ආයුබෝවන් සුබ දවසක් හැමෝටම. අද අපි කතා කරන්නේ ලෝකේ ඉතා ජනප්‍රියම දම් කැට පොහොර ගැන. දම් කැට පොහොර කියපු ගමන්ම අපිට මතක් වෙන්නේ මල් වගාව. මල් වගාවට වගේම පළතුරු වගාව, එළවලු වගාවටත් ඉතා හොඳ සාර්ථක ලාභදායී පොහොරක් තමයි දම් කැට පොහොර කියන්නේ. හොඳයි. අපි දැන් බලමු දම් කැට පොහොරවල රසායනික සංයුතිය කොහොමද තියෙන්නේ කියලා. නයිට්‍රජන්, ෆොස්ෆරස්, පොටෑසියම් අනුපාතය එහෙම නැත්නම් NPK අනුපාතය 15ට 5ට 20 විදිහට තමයි සඳහන් වෙන්නේ. මගේ කලින් වීඩියෝ බලපු අය දන්නවා නයිට්‍රජන්, ෆොස්ෆරස් සහ පොටෑසියම් ශාකයේ වර්ධනයට කොහොමද බලපාන්නේ කියලා. ඔයා අලුත් කෙනෙක් නම් ඒ වීඩියෝ ටිකත් බලලා මෙන්න. දම් කැට පොහොර අපි භාවිතා කරන්නේ පස් මාධ්‍යයක් සහිත ශාක සඳහා පමණයි. ඇන්තූරියම්, බෝගන්විලා වගේ පස් මාධ්‍ය රහිත වගාවන් සඳහා දම් කැට පොහොර භාවිතා කරන්නේ නැහැ. දම් කැට පොහොර කියන්නේ ඉතා ඉක්මනින් පසට පෝෂක කොටස් නිදහස් කරන පොහොරක්. පොහොර යොදා විනාඩි 10ක් පමණ වන විට පෝෂක කොටස් නිදහස් කිරීම ආරම්භ කරනවා. දින 2ක් පමණ යනකොට සියලු පෝෂක කොටස් නිදහස් කර අවසන් වෙනවා. විශේෂම දෙයක් තමයි දම් කැට පොහොර පිටත වායුගෝලයට නිරාවරණය නොවන විදිහට ඇතුරුම් කරලා තියාගන්න ඕනි. අපි දැන් බලමු දම් කැට පොහොර ශාකවලට යොදන්න ඕනි ශාකවල මොන වයස් සීමාවෙදිද කියලා. NPK අනුපාතය 15ට 5ට 20ක් තියෙන දම් කැට පොහොර අපි ශාකවලට යොදන්නේ ශාකයේ ප්‍රජනන අවධියේදී. ඒ කියන්නේ මල්පල හට ගන්න අවධියේදී. උදාහරණයක් විදියට මිරිස් පැලයක් ගමු. අපි දන්නවා මිරිස් පැලයක් තවාණෙන් අරන් වෙනම මාධ්‍යයක හිටවන්නේ දවස් 45ක් පැලයක්. ඒ කියන්නේ අඩුම කොළ 8ක්වත් ආපු පැලයක්. මූලික පොහොර කාලසටහනකට ගහ වර්ධනය වුණාට පස්සේ මල් පිපීගෙන එනකොට තමයි දම් කැට පොහොර යෙදීම ආරම්භ කරන්නේ. එක් පැලයකට ග්‍රෑම් 5ත් 10ත් අතර ප්‍රමාණයක් තමයි භාවිතා කරන්නේ. කිසිම වෙලාවක මල් වැඩිපුර එන්න කියලා යොදන පොහොර ප්‍රමාණය ඉක්මවා යන්න එපා. ඒක ගහට හානිදායක වෙන්න පුළුවන්. විශේෂම දේ තමයි පොහොර යොදනකොට ශාකයේ කඳට අඟල් 6ක් විතර දුරින් කවාකාර විදිහට පස බුරුල් කරලා පොහොරේ දීම සිදු කරන්න ඕනේ. ඉන්පස්සේ හොඳට පසත් එක්ක කලවම් කරලා වතුරේ දීම සිදු කරන්න වග බලා ගන්න. පොහොරේ දීමෙන් දින 10ත් 15ත් අතර ඊළඟ පොහොරේ දීම සිදු කරන්න වග බලා ගන්න. ළඟ පොහොර දාන්න එපා. ගසට හානිදායක වෙන්න පුළුවන්. හොඳයි. ඔයාලත් දම් කැට පොහොර මේ ආකාරයට යෙදීම සිදු කරලා සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න. අපිව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. අපි අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. ඔබට ජය.